හයි කොහොමද යාළුවනේ ඔයාලට? ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා travel with Kobia YouTube channel එකට. ඉතින් අපි අද හිතුවා ලුල් කඳුර යන්න කියලා. අපි දැන් මේ මගක් දුර ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි අද යනවා කොණ්ඩගලටයි ලුල් කඳුර තේවතුවේ ආයෙත්. මුහුදු මට්ටමේ සිට අඩි 4100ක් පමණ උසින් පිහිටා ඇති මෙම ලුල් කඳුර වතුයාය බොහොම ඓතිහාසික වටිනාකමින් යුක්ත ස්ථානයක්. ඒකට ප්‍රධානම හේතුව තමයි ලුල් කඳුර වතුයාය තමයි ශ්‍රී ලංකාවේ පළවෙනිම තේ වතුයාය විදිහට ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් ලංකාවේ තේ කර්මාන්තයේ මුල් පුරෝගාමියා වුණු ජේම්ස් ටේලර් නම් වූ මහත්මයා ජීවත් වුණු බංගලාවෙහි නටපු අදටත් මෙම වතුයාය තුළ සුරක්ෂිතව ආරක්ෂා කරලා තියෙනවා. ඉතින් අපි මේ ගමනින් ඒ දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. වීඩියෝ එකේ දිගටම නැදිලා ඉන්න. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ ලුල් කඳුර වතුයායට ඇතුල් වෙන ස්ථානයට. ඉතින් මේ ලුල් කඳුර වතුයායේ නිර්මාතෘ ගැන කියනවා නම් ජේම්ස් ටේලර් මහත්මයා 1835 මාර්තු මාසයේ 29 වන දින බ්‍රිතාන්‍යයේ උපත ලැබූ ස්කොට්ලන්ඩ් ජාතිකයෙක්. කෝපි වගා වැවිලිකරුවෙකු ලෙස 1852 වර්ෂයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන විට මෙතුමා අවුරුදු 17ක තරුණයෙක්. ඉන්පසු කෝපි වගාවේ ඇති වූ රෝගයක් නිසා එම වගාවෙන් ඉවත් වී 1862 දී මෙම ස්ථානයේ තේ වගාව ආරම්භ කරලා තියෙනවා. ඉතිහාසයේ සඳහන් වන පරිදි එතුමා දේහධාරී පුද්ගලයෙකු වූ අතර අඩි 6කට වඩා උස බර රාත්තල් 240ක් වූ රැවුල වවාගත් පුද්ගලයෙකු බවට තමයි සඳහන් වෙන්නේ. අපි දැන් ටිකට් කවුන්ටර් එකේ ඉඳලා ටිකක් දුර ආවා මේ පාරේ උඩට. මේ පාරේ එන්න නම් චුට්ටක් අමාරුයි. අපි නම් බයික් එකේ ආපු හින්දා ඉෂුව එකකුත් නැහැ.
ටිකක් උස වෙහිකල් එක වගේ එනවා නම් එන්න පුළුවන් වෙයි. අපි ඉස්සරහට ගිහලා බලමු කොහොමද කියලා. පරිසරේ නම් පුදුම ලස්සනක් තියෙන්නේ. පාර තමයි චුට්ටක් පවුල්. ගිහින් බලමු කොහොමද අන්න තියෙනවා මම හිතන්නේ. ලස්සනයි මට කියනවා පාර ලස්සනයි. කෝවිල් එහෙමත් තියෙනවා මම හිතන්නේ ගම්මානයක් වගේ තියෙනවා. පාර ලස්සනයි. අපි දැන් උඩට ආවා. මෙතන ඉඳලා කොණ්ඩගලට පයින් තමයි යන්න වෙන්නේ. මෙතන වෙහිකල්ස් දාලා වලට පාර පෙන්නන්නම්. ඒකේ පයින් තමයි යන්න වෙන්නේ. ගිහින් බලමු. අපිට එද්දි පළවෙනිටම හම්බෙන්නේ ජේම්ස් ටේලර් පාවිච්චි කරපු ළිඳ. මෙතන ගහලා තියෙනවා 1865 කියලා. ගිහිල්ලා බලමු. පල්ලෙහාට යන්න ඕනේ මෙතන.
අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ ජේම්ස් ටේලර්ගේ බංගලෝ එක තිබ්බ තැනට. ඉතින් දැනට නම් මේකේ චිමිනිය විතරයි ඉතුරු වෙලා තියෙන්නේ නටපු විදිහට බලා ගන්න. ඔයාලට මේ පැත්තට ගියොත් ටී ෆොරස්ට් එකට යන්න පුළුවන්. මේ පැත්තට ගියොත් කොණ්ඩගල රොක් එකට. අපි පළවෙනියටම කොණ්ඩගල රොක් එකට යමු. ගලුවටට නගින ගමන් ඉන්නේ. මේක පොඩ්ඩක් එනකොට මේ අමාරු දැනකට කියලා තියෙන්නේ. පල්ලෙහා පොඩ්ඩක් නගින්න තැනක් අමාරු තැනක් තියෙනවා. මේ හරිය පොඩ ලිස්සනවා. ඒකයි අවුල. නැත්තම් නම් ෂේප් එක එන්න පුළුවන් නේ. උඩට ගිහලා බලන්න. අපි අද මෙහෙට එනකොටම මේ වැහිබර කාලගුණයක් තිබ්බේ. වටපිටාව මොකුත් පේන්නේ නැහැ. මීදුමෙන් ඔක්කොම වැහිලා තියෙන්නේ. ලස්සන නැති බලන්න විදියක් නැහැ. ඔක්කොම වැහිලා තියෙන්නේ. අපි දැන් මේ ඉන්නේ ජේම්ස් ටේලර් නම් වූ ඒ ප්‍රතාපවත් මිනිසා මෙහි අනාගතය ගැන සිහින මවමින් අසුන්ගෙන සිටි ඒ ගල්වලින් නිම වූ අසුන ළඟයි. ඉතින් මෙච්චර සුන්දර දසුනක් බලාගෙන ඔහු කෙතරම් සිහින මවන්නට ඇද්ද මේ වතුයාය ගැන. Doesn't even matter. I had to fall to
තියෙන සුන්දරත්වය වැඩිකම නිසාම අපිට රෑ වෙනවා දැනුනෙත් නෑ. අපි එනකොට පාර පේන්නේ නැති තරම් ඝන මීදුමකින් වැහිලා තිබුණේ. ඇත්තටම මේ පරිසරය නම් ඇයට පුදුම සුන්දර දසුණක්. ඉතින් මේ ගමනින් පස්සේ දවසේ උදේ අපි ගියා ජේම්ස් ටේලර් මහතාගේ දේහය තැන්පත් කරලා තියෙන මහයාව පොදු සුසාන භූමියට. එතුමා වයස අවුරුදු 57ක් ආයු වළඳලා 1892 වර්ෂයේදී අභාව ප්‍රාප්ත වෙනවා. එතුමාගේ දේහ ලුල් කඳුරු වතුයායේ සිට මහයාව සුසාන භූමිය දක්වා මිනිසුන් 24 දෙනෙකුගේ කර මතින් කිලෝමීටර් 44ක් පමණ දුරක් රැගෙන විත් මෙම ස්ථානයේ මිහිදන් කර තිබෙනවා. ඉතිහාසයේ සඳහන් වන පරිදි මෙම දේහය රැගෙන එන විට මෙම වතුයායේ සේවය කරන ලද කන්කානිලා සහ සේවක මණ්ඩලය මෙම දේහය පිටුපස මෙතුමන්හට අවසන් ගෞරවය දැක්වීම සඳහා පාගමනින්ම මහයාව සුසාන භූමියට පැමිණ ඇති බව සඳහන් වෙනවා. තවද එතුමාගේ දේහය රැගත් පිරිස ලුල් කඳුරු වතුයායෙන් පෙරවරු 8ට පමණ පිටත් වී පස්වරු 4ට පමණ මහයාව සුසාන භූමිය වෙත ළඟා වී ඇති බව සඳහන් වෙනවා. ජේම්ස් ටේලර් නම් වූ ඒ ප්‍රතාපවත් මිනිසා ආරම්භ කරන ලද තේ කර්මාන්තය නිසා ශ්‍රී ලංකාවට සුවිශේෂී තැනක් හිමි වී ඇති අතර මෙහි සිටින දහස් ගණන් පිරිසකට රැකියා අවස්ථා බිහි වූ බව අප හොඳින් දන්නා කරුණකි. නමුත් මෙතුමන්ට හිමි විය යුතු තැන ශ්‍රී ලංකාවෙන් ලැබුණාද යන්න ගැටලුවකි. ජපන් ජාතිකයන් නම් මොහුට අදටත් ගෞරව කිරීමට මෙම ස්ථානයට පැමිණෙන බව මෙහි සේවක මණ්ඩලය විසින් අපිට දැනුම් දුන්නා. එහෙනම් අදට අපි මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. මේ වගේ තවත් වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔබට සුබ දවසක්.